නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලුම දෙනාට තුනුරුවන්ගේ සරණයි. අද දිනේදී අපි මාතෘකා හැටියට තියාගෙන තියෙන්නේ අපි අතින් වරදක් වුණාම සමාව ගන්න ඕනමද කියන එක. වරදක් වෙන්නේ මොන විදිහට කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපේ කෙලෙස් ඉස්මතු වෙලා ඇවිල්ලා වැරදි වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි නොහිතා වැරදි වෙන්නත් පුළුවන්. මේක තමයි ලෝක ස්වභාවය. ඒ මොකද මේ ලෝකයේ කරන දේවල්, එහෙම නැත්නම් අපි කරන දේවල් තියෙනවා, ඒ වගේම කෙරෙන දේවල් තියෙනවා. ඉතින් මේ අතරින් කෙරෙන දේවල් වලට වැරද්දක් වුණොත් ඒකට ඉතින් අපිට කරන්න තියෙන්නේ සමාව ගන්න එක. හැබැයි අපි කෙලෙස් ඉස්මතු වෙලා ඇවිල්ලා වරදක් සිද්ධ වුණොත්, සීමාව ඉක්මවා ගියොත්, රතු ඉර පැන්නොත්, ඒ තුලින් අනිත් පාර්ශවයට සිද්ධ වෙන අගතියට අපි මොනවාද කරන්න ඕනේ? සමාව ගන්න ඕනමද? ඉතින් මේක අපි මේ ඔඩියෝ එක අවසානයේදී තීරණය කරමු. මුලින්ම අපි සවන් දෙමු ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී, ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී සිදු වුණු බොහොම රසවත් ලස්සන කතාවක් තියෙනවා. ඒකට සවන් දීලා අපි බලමු ඒ අනුව නිගමනයකට එන්න, ඒ කතාව ඇසුරෙන් නිගමනයකට එන්න අපි උත්සාහවත් වෙමු. බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදීදී බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සේනාසනයේම වැඩ හිටියා බුදුරජාණන් වහන්සේගේ ඥාති වෙන, බුදුරජාණන් වහන්සේගේ නැන්දගේ පුතෙක් හිටියා. තුල්ලතිස්ස ස්තවීර කියලා තමයි හැඳින්වුවේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වයෝවෘද්ධ භාවයට පත් වෙලා වයසට ගිහිල්ලා තමයි පැවිදි වුණේ. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර පරිභෝග කරමින් ජීවත් වුණා. ටික කාලයක් යනකොටම බොහෝම මහත් වුණා ශරීරය. ඉතින් මේ මහත් වෙලා මෙහෙම ඉන්නකොට තුල්ලතිස්ස ස්තවීරයන් වහන්සේ කරන දෙයක් තමයි භික්ෂූන් වහන්සේලා ඈත පිටින් වැඩම කරනවා බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න, වන්දනමාන සිද්ධ කරන්න. ඒ වඩින අවස්ථාවලට අසුන්හලට ගිහිල්ලා, එහෙම නැත්නම් ඒ වඩින ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ගිලන්පස ශාලාවට, ගිලන්හලට ගිහිල්ලා මහා ස්තවීර නමක් විදිහට පෙනී ඉඳලා භික්ෂූන් අතරේ වැඩ ඉන්නවා. වැඩිහිටි භික්ෂූන් වහන්සේලා එනකොට තමන් ඉඳගෙන ඉන්න ආසනෙන් නැගී සිටීමක්, අසුන් පැනවීමක්, ඒ වගේම ඒ අයට ආගන්තුක සත්කාර කිරීමක්, පැන් ටිකක් ලබා දීමක්, ගිලන්පස ටිකක් ලබා දීමක්, පවන් සැලීමක්, මේ විදිහට බොන පැන්, පරිභෝග පැන්, මේවා ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ උපස්ථාන කටයුතු සිද්ධ කරන්නේ නැහැ. අසුන්හලේ මැද ඉඳගෙන ඉන්නවා. වැඩම කරන භික්ෂුන් වහන්සේලා මේ වයෝවෘද්ධ ස්ථූල භික්ෂුන් වහන්සේ දැකලා හිතනවා මහා තෙර නමක් වෙන්න ඇති කියලා. ගිහිල්ලා වඳිනවා. වැඩිහිටි ගොඩාක් මේ ශාසනේ වයසින් නෙවෙයි වස්සලින් වැඩිමල් ස්වාමීන් වහන්සේලා පවා ගිහිල්ලා වන්දනා කරනවා. මේ බුද්ධ ශාසනයේ වයසින් වැඩිමල් බව නෙවෙයි බලන්නේ. බුද්ධ ශාසනයේදී උපසම්පදා වෙලා වර්ෂා කාලයේදී වසලා වස් පවාරණය කරනවා. මෙවැනි වස් කාල කීයක් තමන්ගේ ජීවිතයේ, පැවිදි ජීවිතයේ, උපසම්පදා ජීවිතයේ ගෙවිලා ගිහිල්ලා තියෙනවද කියන එක තුලින් තමයි උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ වැඩිහිටි භාවය බලන්නේ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වත්පිළිවෙත් කිරීම සිද්ධ කළ යුතු වෙනවා. තුල්ලතිස්ස ස්තවීරයන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක තරුණ භික්ෂුන් වහන්සේ නමකට මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ ගැන සැක හිතිලා ගිහිල්ලා ඇහුවා ඔබ වහන්සේට වස් කීයක් වෙනවද කියලා. මට ඇති වසක් නැහැ. මම සාමණේර. මම මේ වයසට ගිහිල්ලා පැවිදි වුණේ කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේදී අර තරුණ භික්ෂුන් වහන්සේ කොහොමද එහෙම වත්පිළිවෙත් කරන්නේ නැතුව, ආගන්තුක භික්ෂුන් වහන්සේලා, වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ගොඩාක් වැඩ ඉන්නවා. ඒ අතරේ ඒ භික්ෂුන් වහන්සේලාට ආසන පනවන්න නැතුව මේ මැදට වෙලා ඉඳගෙන ඉන්නේ කොහොමද කියලා වාද විවාදයක් ඇති කරගත්තා. ඒක අවසානයේදී මේ තුල්ලතිස්ස ස්තවීරයන් වහන්සේට බොහොම තරහ ගියා.
තරහ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා මේ අය මට බැන්නා කියලා. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඔබ ඒ වෙලාවේ කොහෙද හිටියේ? මොනා කරමින්ද හිටියේ? මොනවද කිව්වේ කියලා. ඉතින් එහෙම ඇහුවාම තිස්ස හාමුදුරුවෝ කියන්ට යෙදුනා මම ආසන ශාලාවේ හිටියේ වැඩ හිටියේ. ඒ වෙලාවේ මොකද කරේ? වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට අසුම් පැනෙව්වද? මගට ගිහිල්ලා පාත්‍ර සිවුරු ගත්තද? මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. මොනවාද මේ දේ කරන්න ඕනේ වත්පිළිවෙත් කරාද කියන එක. ඒ කිසි දෙයක් කරේ නැහැ කියලා තිස්ස තෙරුන් වහන්සේ පැවසුවා. ඉතින් මේ දේවල් කිසි දෙයක් අඩු නැතුව ඒ වැඩිමහල් භික්ෂුන් වහන්සේලාට නුඹ විසින් කරන්න ඕනේ නේද කියලා ප්‍රශ්න කරා බුදුරජාණන්. මේ විදිහට මේ දේවල් නොකරා නම් පන්සල මැදට වෙලා හිටියා නම් උපස්ථාන ශාලාවේ මැදට වෙලා අනිත් අයගේ වැඳීම් පිළිගනිමින් හිටියා නම් වරදක් කරලා තියෙන්නේ. ඒ නිසා මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් සමාව ගන්න කියලා කිව්වා. ඒ වෙලාවේදී තිස්ස ස්ථවිරයන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ කියනවා මට සමාව ගන්න බෑ. මට මේ අය බැන්නා. ඒ නිසා මට මගේ හිත රිදෙන විදිහට කතා කරා. මං ඒ අයට කිසිම දෙයක් කරේ නැහැ. කිසි දෙයක් කිව්වෙත් නැහැ. වැරද්දක් කරෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ අය තමයි මගෙන් සමාව ගන්න ඕනේ කියලා කිව්වා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වරද නුඹ අතේමයි තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේ තමයි සමාව ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරා නැවත. තිස්ස ස්වාමීන් වහන්සේ ඉතින් එහෙම සමාව ගන්න සූදානමක් නැහැ. ඒ වෙලාවේදී අනිත් භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුව නොහෙක්මුණු කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියනකොටවත් මේක අහන්නේ නැති කෙනෙක් කියලා ඒ වෙලාවේදී දෝෂාරෝපණය කරන්න යෙදුණා. මේ විදිහට හැදි දැඩි බවක්, දරදඬු බවක් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒක නොකට යුත්තක් කියලා අනිත් භික්ෂුන් වහන්සේලා කියන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මහණෙනි මේ තිස්ස ස්ථවිරයන් වහන්සේ මේ කාලේ විතරක් නෙවෙයි ওই විදිහට දරදඬු උනේ. ඉස්සරත් ওই විදිහම තමයි. හරිම දරදඬුයි කියලා බුදුරජාණන් වහන්සේ නිහඬු. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාගේ ආරාධනෙන් ඉස්සර කලින් ආත්මභාවවල කොහොමද දරදඬු උනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ ජීවිතයේ සිදුවීම බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදීදී සිද්ධ වෙච්ච කතාව තමයි මෙතෙක් මේ අවසන් කරන්නට යෙදුනේ. මේ කතාව තුළින් ජීවිතයට ගන්න තියෙන ආදර්ශය තමයි බුදුරජාණන් වහන්සේ මේ වැඩිහිටියන්ට උපස්ථාන කිරීම වර්ණනා කරලා තියෙනවා. යමෙක් තමාට උපස්ථාන බලාපොරොත්තු වෙනවා නම් අනිත් අයගේ ඕටෑම් බලාපොරොත්තු වෙනවා නම් අම්මා තාත්තා වේවා වැඩිහිටියෙක් වේවා තමන් දැනගන්න ඕනේ අනිත් අයට උපස්ථාන කරන්න. ඒ උපස්ථාන කරනකොට තමන්ට උපස්ථාන ලැබෙනවා. ඒ නිසා හැමෝම මේ වැඩිහිටියන්ට විශේෂයෙන් උපස්ථාන කරන්න සිත සදා ගන්න ඕනේ. එතකොට තමන්ට සසරේදී මේ ජීවිතයේදී වගේම සසරේදී වැඩිහිටියන්ට උපස්ථාන කිරීමේ කුසල කර්මයේ නිමිත්තෙන් තමන්ටත් උපස්ථාන ලැබෙනවා. ඒ වගේම යන තැන තමන්ට ලැබිය යුතු තැන ලැබෙනවා. ඒ විදිහ ආනිසංසයක් ලබන්න හේතු වෙනවා වැඩිහිටි උපස්ථානෙ සිද්ධ කරාම. බුදුරජාණන් වහන්සේ අතීත සිද්ධිය දේශනා කරන්නට යෙදුනා. අතීත කාලයේදී දේවල කියලා තාපසතුමෙකුත් නාරද කියලා තාපසතුමෙකුත් වැඩ ඉඳලා තියෙනවා. මේ දේවල තාපසතුමා හිමාල වනයේ මාස 8ක් ගත කරලා ඉතිරි මාස 4 නුවර මේ නගරේ ගත කරන්න ඕනේ කියලා නගරයට වැඩම කරන්න යෙදෙනවා හිමාලයේ ඉඳලා. ඒ ඇවිල්ලා පිරිසෙන් අහනවා නගරයට එන තාපසවරු කොහෙද වැඩ ඉන්නේ කියලා. ඒ වෙලාවේදී කුඹල්හල ගැන කියනවා. කුඹල්හලක් තියෙනවා. මේ කුඹල්හලේ තමයි නතර වෙන්නේ. එහෙම එන තාපසවරු. ඊට පස්සේ කුඹල්හලට ගිහිල්ලා කුඹල්හල හිමියාගෙන් ඇහුවාම ඉඩ තියෙනවා. ඔබ වහන්සේට වැඩ ඉන්න පුළුවන් කැමති නම් කියලා කිව්වා. ඊට පස්සේ ඒ කුඹල්හලේ වැඩ හිටියා. ඊට පස්සේ නැවත මේ දේවල තාපසතුමා තමයි මේ විදිහට වැඩ හිටියේ. ඊට පස්සේ නාරද තාපසතුමා පැමිණියා. නාරද තාපසතුමා පැමිණලා කුඹල්හලේ අයිතිකාරයාගෙන් ඇහුවාම කලින් ආපු තාපසතුමා කැමති නම් ඔබ වහන්සේටත් කුඹල්හලේ වැඩ ඉන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මේ නාරද තාපසතුමා දේවල තාපසතුමාගෙන් අවසර අරගෙන බොහොම යටහත් පහත්ව තමන් ආපු කාරණේ කියලා ඉතින් අවසර අරගන්නවා. ඊට පස්සේ මේකේ ඉඩ තියෙනවා කැමති තැනක ඉන්න කියලා කිව්වා. අන්ධකාරය වැඩි වෙගෙන ඇවිල්ලා අන්ධකාරය හොඳටම අනිත් කෙනා පේන්නේ නැති තත්ත්වයටපත් වෙන්න කලින් නාරද තාපසතුමා, ඒ කියන්නේ පසුව ආපු තාපසතුමා මේ දේවල තාපසතුමා ඉන්න තැන ගැන
සනිටුමහානක් කරගත්තා. මේ තැන තමයි ඉන්නේ. රාත්‍රියේ නැගිටලා යනවා නම් මෙතන මග ඇරලා යන්න ඕනේ කියලා හිතාගත්තා. ඉතින් දේවල තාපසතුමා හිතුවා මම මෙතන ඉන්න හොඳ නෑ. මේ නාරද තාපසතුමා එළියට යනකොට මාව භාගගෙන යයි කියලා හිතලා එළියට යන තැන හරස් වෙන විදිහට දේවල තාපසතුමා සතුපුණා නිදා ගන්න යෙදුණා. නාරද තාපසතුමා රාත්‍රියේ අවදි වෙලා එළියට යන්න උවමනා වෙලා දොර ළඟින් එනකොට මේ තාපසතුමාගේ ජටාව පෑගුණා. ඉතින් ඒ වෙලාවේ හොඳටම තරහ අරගෙන දේවල තාපසතුමා නුඹ වගේ තාපස කෙනෙක් මේ මගේ ජටාවත් පෑගුවා නේද කියලා නොඑක ආකාරයෙන් මේ චෝදනා කරන්න බනින්න ගත්තා. ඒ වෙලාවේදී නාරද තාපසතුමා ආචාර්යනි කියලා බොහොම යටහත් පහත්ව මං හිතලා කරේ නැහැ වරද. නමුත් මගේ අතින් ජටාව පෑගුණා. මම සමාව ඉල්ලනවා. මට ඒකට සමාව දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් ඊ නාරද තාපසතුමා එළියට ගියා. දේවල තාපසතුමා හිතුවා දැන් මෙයා ආපහු ඇතුළට එනකොට ආපහු මගේ ජටාව පාගන්න ඉඩ තියෙනවා. අනිත් පැත්ත හැරිලා සැතපෙන්න යෙදුණා. ඉතින් දේවල තාපසතුමා මෙහෙම අනිත් පැත්ත හැරුණාම නාරද තාපසතුමා ඇතුළට එනකොට හිතුවා දැන් හිටපු විදිහටම ඇති මම මේ පැත්තෙන් ගියොත් ආපහු පෑගෙන්න ඉඩ තියෙනවා කියලා කකුල් දෙක තියෙන පැත්තෙන් යන්න ඕනේ කියලා හිතලා ඒ පැත්තෙන් ගියා. ඒ පැත්තෙන් යනකොට හරියට මේ දේවල තාපසතුමාගේ බෙල්ලම පෑගුණා. ඒ වෙලාවේ අර තිබ්බ තරහට තව තරහක් එකතු වුණා. මේ බෙල්ල පෑගුවා. බොහෝම කුපිත වෙලා තරහ අරගෙන නොයෙකුත් ආකාරයෙන් දෝෂාරෝපණය කරන්න යෙදුණා මේ නාරද තාපසතුමාට. නාරද තාපසතුමා කියලා කියන්නේ හික්මීමක් ඇති කෙනෙක්. සමාව ගත්තා ඒ වාර දෙකේදීම. මං හිතලා කෙරුවේ නෑ ආචාර්යනි කියලා සමාව ඉල්ලුවා. ඉතින් ඊට පස්සේ සමාවෙන් වැඩක් නැහැ. ඒ දේවල තාපසතුමා සාපයක් කරා මේ නාරද තාපසතුමාට. නාරද තාපසතුමාගේ හිස 7 කඩකට පැලෙන්න ඕනේ කියලා ඉර උදා වෙනකොට. නාරද තාපසතුමා කියන්නේ බොහෝම බලවත් තාපසතුමෙක්. කල්ප 40ක් අතීතයේ වුණේ මොනවාද කියලා බලන්නත් පුළුවන්. කල්ප 40ක් අනාගතයට වෙන්නේ මොනවාද කියලාත් බලන්න පුළුවන් කෙනෙක්. මේ නාරද තාපසතුමා ශාපයක් සිද්ධ කරා. නිවැරදි කෙනාට නෙවෙයි මෙහිදී වැරද්ද කරපු කෙනාට මේ ශාපේ වේවා කියලා හිතුවා. නාරද තාපසතුමාගේ ශාපෙන් අනතුරුව නාරද තාපසතුමා බැලුවා දැන් මේන් මොකද්ද වෙන්නේ කියලා. බලනකොට නාරද තාපසතුමාගේ අදිෂ්ඨානය සිද්ධ වෙනවා. වැරද්ද කරපු කෙනාට සූර්ය උදාවත් සමග හිස 7 කඩකට පැරෙන්න නියමිත. ඒ අනුව මේ දේවල තාපසතුමාගේ තමයි හිස 7 කඩකට පැලෙන්නේ. ඊට පස්සේ නාරද තාපසතුමා අදිෂ්ඨානයක් කරා හිරු නොනැගේවා කියලා. ඉර උදා වෙන්නේ නැහැ. ඉතින් නගරවැසියෝ ගිහිල්ලා රජතුමාට කිව්වා ඔබතුමාගේ මොකක් හරි වරදක් දන්නේ පොඩ්ඩක් බලන්න. මේ ඉර පායන්නේ නැත්. රජතුමා තමන්ගේ මොකක් හරි වරදක් සිද්ධ වුණාද කියලා කල්පනා කරලා බලලා වරදක් නැහැ කියලා තේරුම් අරගෙන මෙවැනි දේ සිද්ධ වෙන්න පුළුවන් 이르දිමතුන් අතර රණ්ඩුවකදී කියලා හිතලා මේ තාපසවරු මේ නගරේ ඉන්නවාද කියලා හොයාගෙන ගියාම මේ දෙන්නම හම්බුණා. ඉතින් වෙච්ච සිද්ධිය නාරද තාපසතුමා කිව්වා. ඒ වගේම දැන් මේක මේ අපිට ඉර උදාව අවශ්‍යයි. ඒ නිසා ඉර උදා කරලා දෙන්න ඔබතුමන්ලාගේ රණ්ඩුව පැත්තකින් තියලා කියලා ඉල්ලුවා. ඒ වෙලාවේදී නාරද තාපසතුමා කිව්වා මේ දේවල තාපසතුමා මගෙන් සමාව ගත්තොත් මට ඉර අතාරින්න පුළුවන්. ඉර අතාරිනකොට එතකොට මේ කෙනාගේ දේවල තාපසතුමාගේ හිස 7 කඩකට පැලෙන්නේ නැහැ. ඊපස් රජතුමා බොහොම යටහත් පහත්ව ඉල්ලා සිටියා නාරද තාපසතුමාගෙන් සමාව ගන්න කියලා. තමන් වරදක් කරේ නැහැ. ඒ නිසා මං සමාව ගන්නෙ නැහැ කියලා මේ දේවල තාපසතුමා කිව්වා. ඉතින් මේ විදිහට මේ රණ්ඩුව යනකොට රජතුමා කිව්වා මේ කෙනා බොහොම දරදඬුයි මේ තාපසතුමා කියන දෙයක් අහන්නේ නැහැ. නාරද තාපසතුමාගෙන් සමාව ගන්න දෙතුන් දෙනෙකුට කිව්වා බලෙන් වන්දවන්න කියලා. ඉතින් නාරද තාපසතුමා කිව්වා මේ කෙනා මේ හිතේ කැමැත්තෙන් නෙවෙයි සමාව ගන්නෙ වඳින්නේ. ඒක නිසා මේක හරියන්නේ නැහැ. කොහොමත් මේ හිස 7 කඩකට පැලෙන්න නියමිතයි කියලා. ඒකට පිළියමක් කිව්ව නාරද තාපසතුමා වතුරේ එබිලා ඉන්න හිසේ මැටි ගුලියක් තියාගෙන ඊට පස්සේ ඉර අතාරිනකොටම දේවල තාපසතුමා වතුරේ යටට ගිලිලා වෙන තැනකින් මතුවෙන්න කියලා නාරද තාපසතුමා කිව්වා. ඉතින් මේ විදිහට වතුරේ ගිලිලා ඉඳලා ඉර අතාරිනවත් එක්කම ඒ අදිෂ්ඨානේ අතාරිනවත් එක්කම ඉර තියෙන්න ඕනේ තැන ගිහිල්ලා නතර වෙනවා. ඉතින් ඒත් එක්කම හිස 7 කඩකට පැලෙන්න නියමිතයි. අර මැටි ගුලියක් ඔළුවේ තියාගෙන ඉඳලා වතුරේ එබිලා ගියාට පස්සේ හිර අතාරිනකොටම අර සාපේ වදිනවා. වදින්නේ හැබැයි අර මැටි ගුලිය උඩට.
ඒ මැටි ගුලිය 7 කඩකට පුපුරලා යනවා. ඉතින් මෙන්න මේකෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරා මේ තිස්ස ස්තවීරයන් වහන්සේ ඒ විදිහට ඉස්සරත් බොහොම දරදඬුයි කියන දෙයක් අහන්නේ නැතුව ගත කරා කාලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මෙන්න මේ විදිහට අතීත කතාව පූර්ව කතාවත් එක්ක වර්තමාන කතාවත් එක්ක බුදුරජාණන් වහන්සේ පූර්වාපර සංදි ගැලපීමක් සිද්ධ කරා. ඒ නාරද තාපසතුමා උනේ මමමයි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ කාලේ රජ වෙලා හිටියේ ආනන්ද ස්වාමින් වහන්සේ. ඒ දේවල තාපසතුමා උනේ මේ තිස්ස ස්තවීරයන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ පූර්වාපර සංදි ගැලපුවා. ඉතින් මේ විදිහ තමයි මේ සසරේ අපි අරන් යන දේවල් තියෙනවා. ඉතින් මේ බුද්ධ ශාසනයක් ලැබුණ වෙලාවේදී මේ දේ නරකයි මේ දේ හොඳයි කියලා දෙන සත්පුරුෂයන් ඉන්න කාලේ මේ දේවල් තේරුම් අරගෙන අපි ඒ වරදවන් වලින් අත මිදෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේ විදිහට දරදඬුකම්, හැඩිදැඩිකම්, නොකීකරුකම් කරන්න යන්න නරකයි. ඉතින් එහෙම නොකීකරු හැඩිදැඩි බවක් තිබ්බොත් මොකද වෙන්නේ? තමන්ට අයහපතක් වෙනවා. ඒ නිසා තරහ ඉපදිලා තරහ තුලින් එක වෛරයක් බවට පත් වෙනවා. ඉතින් මේ ඔඩියෝ මාලාවේ පළවෙනි එක මේ තරහව පිළිබඳව වෛරය පිළිබඳව කියලා දෙන්න ආරම්භ කරන මූලිකම ඔඩියෝ එක. ඉතින් මේකෙදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි අතින් වරදක් වුණොත් දැන හෝ නොදැන එකට සමාව අපි ගන්න ඕනේ. ඒක අපහසු දෙයක් නෙවෙයි වචන වලින් කරන්නේ. නමුත් මේ මාන්නේ තියෙනවනේ මේක කරන්න අමාරුයි. නමුත් අපි මාන්නේ පසකලා මේ සමාව ගැනීම සිද්ධ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ලොකු අයහපතක් වෙනවා. ඒ අකීකරුකමට, ඒ හැඩිදැඩිකමට අපිට වන්දි ගෙවන්න වෙනවා. ඒවට කර්ම රැස් වෙනකොට ඒ කර්ම ගෙවා දමන්න වෙනවා. මේ විදිහට පූර්වාපර සංදි ගලපලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා තිස්ස ස්තවීරයන් වහන්සේට අහවල් කෙනා මට බැන්නා, අහවල් කෙනා මට ගැහුවා, අහවල් කෙනා මේ විදිහට මාව පරදවලා දැම්මා, ආසවල් කෙනා මගේ බඩු බාහිර ආදිය පැහැරගත්තා කියලා මේ විදිහට සිතනවා නම් ඒ කෙනාගේ තරහව සංසිඳෙන්නේ නැහැ. තරහව වර්ධනය වෙලා ගිහිලා වෛරයක් බවට පත් වෙනවා. මේ විදිහට වෛර කරන කෙනාගේ වෛරය සංසිඳෙන්නේ නැහැ. ඒක වැඩි දියුණු වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා. ඉතින් මේ කතාව තුළින් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඔය කියන ගුණධර්ම ටික රැක ගන්න ඕනේ. ඒතකොට තමයි මනුස්ස ජීවිතේ සාරවත් වෙන්නේ. හික්මීමක් නැතිකම් දේවල තාපසතුමා වගේ වෙන්නේ නැතුව අනිත් අය වැඩිහිටියෙක්, අම්මා තාත්තා, ගුරුවරයෙක් කියන දෙයක් අහන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මාන්නේ පැත්තකින් තියලා. නාරද තාපසතුමා වගේ හික්මුණු පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක ගුණයක්. මිනිසෙක් තුළ තියෙන ගුණයක්. ඒ නිසා අපි අතින් වරදක් අපි කළත් ඒ වගේම වරදවල් වෙන්න පුළුවන්. ඒ වුණත් සමාව ගැනීම තමයි අපේ යුතුයකම සහ වගකීම. ඒ නිසා සමාව ගැනීම දෙපැත්තටම ඒ දෙපාර්ශවයටම ලෝකයටම යහපතක් සිද්ධ කරනවා. සමාව ගන්නට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඒක සමාව නොගෙන තරහව වෛරයක් බවට පත් වෙලා වෛර බැඳගත්තොත් එහෙම ඒක සසර දිගින් දිගට යනවා. ඉතින් මේ ඔඩියෝ මාලාවේ ඊළඟට ඔඩියෝ එකෙමුත් තුන්වෙනි ඔඩියෝ එකමුත් වෛරය කියන්නේ මොකද්ද? වෛරයක් බවට පත් වුනහම ඒක කොතනින්ද නතර වෙන්නේ ආදි වශයෙන් අපි ඉගෙන ගමු. ඒ වගේම තරහව පාලනය කරන්නේ කොහොමද? තරහව නැත්තටම නැති කරලා දාන්නේ කොහොමද කියන ඒවත් අපි ඉදිරි ඔඩියෝ වලින් සාකච්ඡා කරමු. එහෙනම් සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.